සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. අපේ හාමුදුරන් වහන්සේගෙන් අවසරයි, සම්භාවනීය ආචාර්ය මණ්ඩලයෙන්ද සහෝදර ඔබ සැමගෙන්ද අවසරයි. මා මෙතනට පැමිණියේ දෙමාපියන්ට සලකමු යන මාතෘකාව යටතේ වචන බිඳක් ඔබ හමුවේ තැබීමටයි. මම මගේ කතාව ආරම්භ කිරීමට පෙර ඕගොල්ලන්ට පුංචි කතාවක් කියලා දෙන්නම්. ඔන්න එක ගෙදරක හිටියලු අම්මෙකුයි පුතෙකුයි. මේ ගෙදර ගාව වෙන විශාල කැලයක් තිබ්බලු. ඒ කැලෑව කටු වලින් පිරිච්ච වෙන විශාල කැලෑවක්. ඉතින් මේ කැලෑවට යන ඕනම කෙනෙක් ආයේ ගෙදර එන්නේ ලේ පිරිච්ච අත් සහ කකුල් වලින්. හැබැයි මේ පුතත් මේ කැලෑවේ යනවා. මේ පුතා හයියෙන් කෑ ගහලා කියනවා "යේ මට එක කටුවක්වත් ඇහුන්නේ නැහැ" කියලා. ඊට පස්සේ මේක ඇහුණ එක වැඩිහිටි බුද්ධිමත් මිනිස්සෙක්ට. මේ මිනිස්සයා කියනවා ඒක නම් කොහොමදවත් වෙන්න බෑ. එහෙනම් අනිවාර්යෙන්ම ඔයාගේ ඉස්සරහින් කවුරු හරිම කෙනෙක් ගිහින් ඇති කියලා. ඊට පස්සේ මේ පුතා පොඩ්ඩක් සූක්ෂමව පොඩ්ඩක් ඉස්සරහට ගිහින් බලනවා. බලද්දි අම්මා අත් දෙකේ ලේ පෙරාගෙන පුතාට යන්න තියෙන පාර සුද්ධ කරනවා. දෙමාපියෝ කියන්නේ අන්න ඒ වගේ අපිට නිහඬ සේවයක් කරන පුද්ගලයන් දෙදෙනෙක්. පුබ්බාචාරිය ලෙස හඳුන්වන්නේ අපේ දෙමාපියන්. ඒ කියන්නේ පූර්ව ආචාර්යින්. අපේ මුල් ගුරුවරු තමයි අපේ දෙමාපියන්. අපි කන බොන හැටි, කතා කරන විදිය, අඳින පළඳින විදිය වගේම හැසිරෙන විදිය අපිට මුලින්ම කියලා දෙන්නේ අපේ දෙමාපියන්. ඒ නිසා අපි අපේ දෙමාපියන්ට ගරු කිරීම වගේම සැලකීම නිරන්තරයෙන් කළ යුතු වෙනවා. අප්පච්චිගේ ගෙදරකට කිතුල වගේ අපේ අම්මා ඒ කිතුලේ පැණි වගේ. එතනද ගෙදර අප්පච්චි කිතුල් ගහකට උපමා කරනකොට ඒ කිතුල් ගහේම පැණි ටිකට උපමා කරන්නේ අපේ අම්මා. හරියට ගෙදරට සෙවන වගේම ආරක්ෂාව සපයන්නේ අපේ අප්පච්චි. දරුවන්ට ආදරය, කරුණාව, සෙනෙහස, සමානාත්මතාවය, පරිත්‍යාගය, ඉවසීම වැනි ගුණාංග දරුවන්ට හුරු පුරුදු කරන්නේ අපේ අම්මා. ඒ නිසා ඔවුන්ගේ අහිංසක බලාපොරොත්තු දලනන විදිහට, මල්පල ගන්වන විදිහට කටයුතු කරන එක දරුවන් වෙන ඔබෙත් මගෙත් යුතුකමක්. සාලි කේදාර ජාතකයේන ගිරවා තමන්ගේ අන්ධ දෙමාපියන්ට වී කරල් කපාගෙන ඇවිල්ලා ආහාර පාන ලබා දුන්නා. ඒත් එක දවසක් මේ ගිරවා වැද්දා ගෙදරට අසු වුණා. ඒත් දෙමාපියන්ට සැලකීමේ ගුණය නිසා ඒ ගිරවා බේරුණා. අම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ.